ජේසුස් වහන්සේ එදත් අදත් නොවෙනස් දෙවියන් වහන්සේය. මෙන්න එවැනි ආස්කමක්. මෙම දැරිය අපේක්ෂා සෙව්මිනි. 25/7 කොටිකාවත්ත හදිසියෙන් ඇයට උණ තත්ත්වයක් හැදුණු නිසා 2025 මැයි 19 වෙනි දින උදෑසන ඇයගේ ශරීරය අප්‍රාණික වෙන්න පටන් ගත්තා. ඇයගේ මුඛය පැත්තට ඇද වුණා. රෝහලට පැමිණ විට වෛද්‍යවරුන් විසින් දෙමාපියන්ට පැවසුවා CT පරීක්ෂණයක් කිරීමට අවශ්‍යයි බව. පරීක්ෂණය පසුව වෛද්‍යවරයා කියා සිටියා දරුවාගේ හිස අභ්‍යන්තරයේ ලේ ගැලීමක් සිදුවන බව. එදින එම රෝහලේදී ශල්‍ය කර්මයක් සිදු කරත් එය සාර්ථක නොවිය. එම නිසා නැවතත් පසුදින ශල්‍ය කර්මයක් සිදු කරත් එයත් සාර්ථක නොවිය. එයින් පසු දවස් 29ක් ඇය කෝමා තත්ත්වයට පත්විය. පසුව මෞතුමිය සහ සේවකයන් නොකඩවා දරුවා උදෙසා යාඥා කරමින් සිටියා. නොකඩව කරපු යාඥාවෙන් ප්‍රතිඵලයක් ලෙස දරුවා සම්පූර්ණයෙන් සුව වෙන්න පටන් ගත්තා. නමුත් තවද දරුවාගේ හිසට සැත්කමක් කරන්න සිදු වුණා. එම සැත්කමෙන් පසුව දරුවාව දැඩිසත්කාර ඒකකයට මාරු කරන්නට වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණා. දේව කරුණාවෙන් සහ නොකඩවා කරපු යාඥාවෙන් සාමාන්‍ය වාටට මාරු කරන්නටත් එතනින් සිට කොළඹ ළමා රෝහලට මාරු කරන්නටත් එතනින් සති 2ක් ඇතුළත සම්පූර්ණ සුව වෙලා දරුවා නිවසට පැමිණෙන්න ජේසුස් වහන්සේ කරුණා කරසේක.